හලෙලූයා හැමදෙනාටම ප්‍රීතිමත් උදෑසනක් වේවා. දවසෙත් අපි දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කරමු. මොකද උන්වහන්සේ හැම උදෑසනකම ඔයාටත් මටත් කතා කරන දෙවියන් වහන්සේව සිටිනවා. හලෙලූයා. ඉතින් මේ උදෑසනත් මම කැමති ඔයාලත් එක්ක බෙදා ගන්න. ඊයේ අපි බෙදාගත ගීතාවලිය පළවෙනි පරිච්ඡේදයේම දෙක සහ දෙවෙනි පදය අද දවසේ මම කැමති බෙදා ගන්න ඒකම තුන්වෙනි පදය. එතන කියනවා ඔහු දිය ඇලවල් ළඟ හිඳු නියම කලට පළ දෙන නොමැලෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය. ඔහු කරන සියල්ල සඵල වෙයි. හලෙලූයා. මේ කාගෙනද කියන්නේ ඊයේ දවසේ අපි ඉගෙන ගත්තා ස්වාමීන් වහන්සේගේ විවස්ථාව ප්‍රීති වන්නා වූ උන්වහන්සේගේ විවස්ථාව රැයදාල් මෙනෙහි කරන මිනිස්සු ආශිර්වාද ලද්දේ. එහෙනම් ඒ ආශිර්වාදල තැනැත්තා දවසේ ඔයයි මමයි. ඒ ආශිර්වාදලත් තැනැත්තා ඔයයි මමයි වෙනකොට අපේ ජීවිතේ මොනවද සිද්ධ වෙනවා කියලා කියන්නේ මෙතන කියන "ඔහු දිය ඇලවල් ළඟ හිඳු" වෙන දිය ඇලවල් ගාව තියෙන ගස් කවදාවත් මැරෙන්නේ නැහැ. හැමදාම මේ වගේ ඵලදාව තියෙනවා. ඒක ශාස්ත්‍රීයයි. නොමල කියන්නේ මැරිලා නැහැ. ඒක බලන්න තරම් ලස්සන සෝභමාන ගහක් බවට පත් වෙලා තියෙන. ඒ වගේම කියන නියම කාලයට පළ දෙන නොමල වෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේ ඔහු කරන සියල්ල සපේන අපේ ජීවිතේ අපි කරන හැම දෙයක් සාර්ථක වෙන්න සඵලවත් වෙන රහස තමයි උන්වහන්සේගේ වචනය පැවැත්වීම. උන්වහන්සේ වචනේ තුල ප්‍රීති වෙමි. ඒ වචනේ මෙනෙහි කරනවා නම් ඇත්තටම ඔයාගේ ජීවිතේ මගේ ජීවිතේ හැමදේම සාර්ථකයි. අපි චූටි ව්‍යාපාරයක් කරනවා වෙන්න පුළුවන්. ඒ ව්‍යාපාරේ සාර්ථක බවටපත් වෙනවා. අපි වගාවක් කරනවා නම් ඒ වගාවට උන්වහන්සේ ආශිර්වාද කරනවා. එහෙනම් නිරන්තරව අපි උන්වහන්සේගේ වචනය මෙනෙහි කරන්න අවශ්‍යයි. ඒ වචනේ මගේ කරගන්න අවශ්‍යයි. ඒ වචනේ ඔයාගේ කරගන්න අවශ්‍යයි. දේව වචනෙන් තමයි අපිව පෝෂණය වෙන්නේ. අපි කණ්ණාඩි ගාවට ගියා පස්සේ අපේ මූණ පේනවනේ. නමුත් අපි දෙවියන් වහන්සේගේ වචනේ කියනකොට ඒ වචනේ තුලින් කියවෙන්නේ කාගෙනද? මාගෙන. ඔබ ගැන තමයි කියවෙන පුද්ගලයා බඩපත් වෙන්නේ. හලෙලූයා. එහෙනම් මේ උදෑසනත් මම ආරාධනා කරනවා ඔයාලගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කරන එක, උන්වහන්සේගේ වචනේ කියවන එක අඩු කරගන්න එපා කිසිම වෙලාවක. ඒ වචනේ දවසින් දවස වර්ධනය කරගන්න. ඒතර තමයි අපේ ජීවිතයේ සාර්ථකත්වය තියෙන්නේ. හලෙලූයා. මේ භෞතික දේවල් දිහා බලලා අපිට අපේ ජීවිත සාර්ථක කරගන්න බෑ. අපේ ජීවිත සාර්ථකත්වයට රඳා පවතින්නේ ස්වාමීන් වහන්සේගේ වචනේ තුල පමණමයි. හලෙලූයා. ශක්තිමත් වෙනමු දැසන ඊයේ දවසේ මගේ හැරුණා නම් අද දවසේ පටන් ගන්න උන්වහන්සේගේ වචනේ මෙනෙහි කරන උන්වහන්සේගේ වචනේ තුල ප්‍රීති වෙන්න අද දවසේ පටන් ගන්න. ඔයාලා හැමදෙනාට මම ආරාධනා කරනවා. හලෙලූයා. සර්ව පරාක්‍රම ජීවමාන දෙවියන් වහන්සේ අද දවසේ ස්වාමීන් වහන්සේගේ ඒ සත්‍යතාවය වචනය ගැන ස්තුතිවන්ත වෙනවා ස්වාමී. ඊයේ දවසේ කතා කළා සේ ස්වාමිනී ඔබ වහන්සේ තුළ ආශිර්වාදලත් මිනිස්සෙක් ලෙස අද දවසේ මම කරන සියල්ල අපි කරන සියල්ල සඵලවත් නාසරී යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේ කරුණාව ඔබගේ ආශිර්වාද නිරන්තරයෙන් අප සමග තබන නිසා සුති ඔබ වහන්සේගේ වචනේ ආකාර අපේ ජීවිතේ ඉෂ්ට සිද්ධ කරන්නා වූ දෙවියන් වහන්සේ නිසා ස්තුතිවන්ත වෙනවා පියාණේ. අද දවසේ ස්වාමීන් අප වහන්සේගේ නිර්මල හස්තයට යටත් වෙනවා. ඔබ වහන්සේ අපේ කෙනෙකුගේ ජීවිතේ රැගෙන යන නිසා සුති නාසරී යේසුස් වහන්සේගේම උතුම් වූ බලවත් වූ නාමයෙන් ආමෙන් ආමෙන්. හැමදෙනාටම සුබ දවසක්. God bless you.